කළු එකෙන්. අද මම වීඩියෝ එක වෙනම තැනකට ගෙනාවේ. එළිය තියෙන්න ඕන නිසා ඔයාලට ඇඳුම් වල කලර් එක එහෙම හරියට පේන්නේ නැහැ. සමහර මේ කලර් ඇඳුම් වල. ඒක නිසා ඉතින් අද මම ඔයාලට ගෙනාවේ මෙන්න මේ ඇඳුම් 150යි මෙතන තියෙන ඕනම ඇඳුමක්. කාට හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ ඇඳුම් මෙතන පෑන්ටිස් තියෙනවා. මම මේ ඇඳුම් ටික එකින් එක ඔයාලට පෙන්නන්නම්. මට මේ ඇඳුමේ ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න. මේ පෑන්ටිස් බෙෂියර් එහෙමත් තියෙනවා. ඉතින් මේවයි මේ ටික විතරක් නෙමෙයි, මේ මේසේ උඩ තියලා තියෙන ටික විතරක් නෙමෙයි. අපේ ස්ටොක් තියෙනවා තව. මම මේ ටිකක් ගෙනල්ලා මෙහෙම තියාගත්තා. මොකද කට්ටිය එනවනේ බලන්න. ඒක නිසා. ඉතින් මෙයාගේ ස්කිනි තියෙනවා. ඒව දෙනම 150ට. මේකේ තියෙනවා කළු සුදු තියෙනවා. මේ ලස්සන මල් වැට දාපු මේව තියෙනවා. ඒ වගේ ස්කිනි තව අපි ළඟ මෙතන මම මේ ටිකක් අරන් ගත්තා ඔයාලට පෙන්නන්න. මේ වගේ ස්කිනි තියෙනවා. මේවෙන් තව ඕන තරම් ගන්න පුළුවන් වුණාට. ඕන තරම් කියන්නේ කෑලි 50ක් විතර වගේ තියෙනවා තව. ඊළඟට මේ වගේ අන්ඩර්ස්කර්ට්. මේ වගේ අන්ඩර්ස්කර්ට් තියෙනවා. මේක හොඳ කොටන් රෙද්ද වෙලෝනා එකනුත් තියෙනවා. මේ කොටන් එකෙන්ම කළු කොට එක. දරහිසට වඩා චුට්ටක් කොටයි මේක. මේකක් තියෙනවා. ඊට පස්සේ වෙලෝනා එකක් තියෙනවා. මේ ඕන එක 150ට ගන්න පුළුවන්. මම මතක් කරන්න ඕනේ ගොඩක් කට්ටිය අහනවා COD කරනවද කියලා. COD නම් කරන්නේ නැහැ මම කරන්නේ ඩිපොසිට් විතරයි. මොකද මේ වගේ දැන් මේ ඇඳුම් සමහරක් ඒවා ලොකු ගණන් දීලා මං ගත්තුව තියෙනවා. ඒවා දැන් මම දැන් 150ට නේ මේවා දෙන්නේ. 150ට දෙන ඇඳුම් මම 250ට 300ට ගත්තුවත් මෙතන තියෙනවා. ඒ වගේ ඉතින් අඩුවටත් දීලා COD යවලා ඕඩර් එකක් කැන්සල් වුණොත් මට එතන ගොඩක් පාඩුයි. ඒක නිසා තමයි මම ඩිපොසිට් කරන්න. ඒක විතරක් කරන්නේ. ඉතින් ඩිපොසිට් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විතරක් මට WhatsApp මැසේජ් එකක් දාන්න. COD නම් බලාපොරොත්තු වෙන්න එපා. මං එහෙම නැත්තම් ඇවිල්ලා ඕන කෙනෙකුට මේ බලලා ගන්න පුළුවන්. ඉතින් මගෙන් බඩු ගොඩක් කට්ටිය මගේ කලින් වීඩියෝ එකේදී ඒක දැකලා ගොඩක් කට්ටිය ගෙදරට ඇවිල්ලා බඩු ගෙනිච්චා. තව ඩිපොසිට් කරා. ඩිපොසිට් කරලත් බඩු ගත්තා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඩිපොසිට් කරන්න විතරක් එයාලා මට WhatsApp මැසේජ් එකක් දාලා මේ තොරතුරු මේ අඳුන් ගැන විස්තර මිලවල් අහගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් බොරුවට වීඩියෝ එක මේ බාගෙට බලලා ඉවර වෙලා එහෙම ඇවිල්ලා කතා කරා කියලා තේරුමක් වෙන්නේ නැහැ. මොකද මම COD කරන්නේ නැති නිසා. ඊළඟට තියෙනවා දැන් අන්ඩර්ස්කර්ට් ටික පෙන්නුවා. මේ තියෙන අන්ඩර්ස්කර්ට් මේකේ තව ගොඩක් තියෙනවා ගන්නව නම් 50ක් තුනක් මේකේ තියෙනවා. මේ ඕනම එකක් 150ට ගන්න පුළුවන්. ඊළඟට මම ස්කින් ටිකක් පෙන්නුවා. ඒකත් ඉවරයි. අපි ඒ ටික පැත්තකින් තියමු. ඊට පස්සේ මෙන්න මේ වගේ චූටි බබාලගේ ටී-ෂර්ට් තියෙනවා. මේ පේනවනේ ඔයාලට. මේවත් 150ට දෙනවා. ඊළඟට මේ තව ටී-ෂර්ට් එකක්. මේකත් දෙනවා 150ට. අපි ඒකත් පැත්තකින් දාලා මම දැන් පෙන්නන්නම් මේ චූටි ලස්සන ගවුමක් තියෙනවා මේ. චූටක් ඉන්න වීඩියෝ එකක් කරනවා අම්මා. හොඳේ චූටක් ඉන්න. මගේ ගවුම්ද? නෑ මේ අර නැන්දලාට පෙන්නනවා මේ බාන ගවුම් කියලා. මේ 150යි මේ ගවුමත්. මේ ගවුමත් 150යි. ඊට පස්සේ තව ගවුමක් තියෙනවා. මේ ඒ ගවුම ඉස්සෙල් එකත් අවුරුද්දක් වගේ දුවෙකුට පුළුවන්. මේකත් ඒ වගේ අවුරුද්දක් එකමාරක් පුළුවන් කෙට්ටු කෙනෙක් නම් මේකත් 150යි. මේ මගේ අත පේන්නේ. ඔයාගේ අත පේනවා. ඊට පස්සේ තියෙනවා මේ වගේ ස්කිනි. මේ වගේ ස්කිනි තියෙනවා ඒවත් 150යි. ඒ කියන්නේ මම ඇඳුමේ සයිස් එකවත් එහෙම බැලුවේ නැහැ. මේ මම තෝරගත්ත ඇඳුම් ටිකක් තියෙනවා. ඒ ඕනම එකක් 150ට මම දෙනවා. ඉතින් මේ ගවුම තියෙනවා අවුරුදු 3ක් 4ක් පුළුවන්. කෙට්ටුයි නම් 4ක් පුළුවන්. නැත්නම් අවුරුදු 2 3 වගේ කෙනෙකුට මේ ගවුම පුළුවන්. මම මෙහෙම පෙන්නන්නේ ඇඳුම් ඔයාලට එතකොට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට එවන්න පුළුවන්. මෙන්න මේක එවන්න කියලා. මේක දෙන්න කියලා. එතකොට මට ලේසියි. ඒකයි මම ගාව ෆොටෝ මේ උකගෙම නැහැ. ෆොටෝ ගහන්න එහෙම ඇත්තටම ටයිම් එකක් නැහැ මට. ඉතින් මෙන්න මේකේ තියෙනවා
ලස්සන ටී-ෂර්ට් එකක් තියෙනවා දුවෙකුට අවුරුදු 3ත් 4ත් 5ත් පුළුවන් මේක. මේ තියෙන්නේ පේනවනේ ඔයාලට හොඳට පේනවාද වීඩියෝ එකේ මේ ෆොටෝ ටික. ඊළඟට තියෙනවා පිරිමි ළමයෙක්ගේ අවුරුදු 5 පුළුවන්. කෙට්ටු ඉනන් 10ක් පුළුවන්. ඉතින් කෙට්ටුම කෙනෙක් නම් මේ වගේ මේ ආම් කට් එකක් මේ පේනවනේ. ඒකත් 150ට දෙනවා. ඊළඟට තියෙනවා ටයි ෂෝට්. ඒ පමණක චුට්ටක් අයිනේ. ඊළඟට තියෙනවා ටයි ෂෝට්. කපුතේ පොඩක් අයිනේ. මේ ටයි ෂෝට් මේවත් කළු තියෙනවා සුදු තියෙනවා කොට තියෙනවා ඉත තියෙනවා මේ ඕන එකක් 150යි. මේ ඕන එකක් 150යි. මේවත් තියෙනවා. ඒක අපුරුල බලන්න. ඊළඟට තියෙනවා චූටි ළමයට ගවුමක් තියෙනවා මේ 150යි මේකත්. අවුරුදු 2 වගේ වෙනකන් ඒකත් පුළුවන්. තියෙනවා බෙෂියර් ටික. බෙෂියර් තියෙනවා කලර් කළු නම් ටිකක් අඩුයි. ඒක මතක් කරගන්න ඕනේ ඉතින්ම කළු ඒවා ටිකක් අඩුයි. කාට ඒවා මේ ඩිසයින් ඒවා තියෙනවා. මේ වගේ ඩිසයින් ඒවා තියෙනවා. සයිස් 30ට කියලා මේ 32 මේ ඩිසයින් එක තියෙනවා. මේ ඩිසයින් එක තියෙනවා. හොඳටම පේන්න ඕන නිසා තමයි මම මේ ෆොටෝ ගන්න නැතුව වීඩියෝ අරගෙන පෙන්නන්නේ. මේව පෙන්නුවා කියලා මෙහෙම ලැජ්ජ වෙන්න දෙයක් නෑ. ඉතින් අපි හැමෝම මේ වඳිනවනේ. ඉතින් නේද? අඳින්න නැති අය තමයි මේක පොඩ්ඩක් ලැජ්ජයි වගේ හිතෙනව ඇත්තේ. ඒ වුණාට මම මේ පෙන්නන්නේ ඔයාලට තෝරගන්න ලේ කියන්නේ. මේ 150ක් මේ ඕන එකක්. මේ හලුත් තියෙනවා. සුදුත් තියෙනවා. ඊළඟට තියෙනවා පෑන්ටි. medium large තියෙනවා මෙන්න මේ ටික. medium large තියෙනවා මේ ටික පෑන්ටිස් වලින්. ඊළඟට චූටි බබාලගේ යට ගවුම් තියෙනවා. මේක size 22. මේ මොන්ටිසෝරි ළමයිට වගේ අඳින්න පුළුවන් size 22 යට ගවුම් තියෙනවා 150යි. මේකේ අපි කඩේ විකුණලා තියෙන මිල 280යි. දැන් නම් ඒකට මම හිතන්නේ නැහැ ගන්න තියෙනවා කියලා. මට ගොඩක් සනීප නැහැ ඒකන්න පොඩ්ඩක් අසහනක් වෙනවා. ඉතින් මේ වගේ අට ගවුම් තව තියෙනවා මේ පැකින්වත් කඩපු නැති ඒවා තියෙනවා. පොත් වෙලා නැහැ පැකින් තියෙනවා. ඊළඟට තියෙනවා තොප්පි ටිකක්. තොප්පි තියෙනවා 150යි මේවත්. 150 චූටි දෙයකට තොප්පි. අවුරුදු 10 වගේ අයට පුළුවන් මේක. මේකක් තියෙනවා. ඒකේ තව කළු තියෙනවා. මේක තියෙනවා. මේ ලස්සනයි. තව දෙනින් මේකේම ඩාර්ක් කලර් එකක් තියෙනවා. මේකත්. ඉන්නේ ඕනම ඇඳුමක්. ඔයාලට ගන්න පුළුවන් 150ට මගේ ඩෙපොසිට් කරලා මේ ඇඳුම් වල ස්ක්‍රීන්ෂොට් එක මට WhatsApp එකට එවන්න. WhatsApp නම්බර එක මම දැන් දානවා මේ මගේ වීඩියෝ එකේ උඩින් බලන්න. වීඩියෝ එකේ මේවා වෙනවා 150 නෙමෙයි. මම කියන්න එපා මේවා තියෙනවා මේ ස්කර්ට් එක මේ ලස්සනයි මේ පැකින් කරලා තිබුණ නැහැ මම මේ ඊයේ කෙනෙකුට ෆොටෝ ගත්තා මේකේ 350ට දෙනවා මේවා 750යි මම කඩේ වික්කේ මේක මට දැන් කඩේ එල්ලලා දිව්වොත් 750ට පුළුවන් ඒකට අපි දැන් කරන්නේ සිල්ලර ඉලෙක්ට්‍රික් අයිටම් ගැජට් ඒ වගේ දේවල් නේ බෑග් ඒවත් එක්ක අඳුම් කරන්න බෑනේ ඒක නිසා තමයි මම මේ අඳුම් ටික ඔක්කොම අඩුවට දීලා ඉවර කරන්න හදන්නේ ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න එතකොට කවුරු හරි කෙනෙක් මේක ඉක්මනට මේ අඳුන් ටික මේ වීඩියෝ එක දැක්කහම මේ අඳුන් ටික ඉක්මනට මට ඉවර කරගන්න පුළුවන් ඉතින් විශ්වාස නැහැ කියලා මේ වීඩියෝ එක මේ විදියට අවසන් කරනවා